හායි කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න මම අදත් අරගෙන ආවා පුංචි පාඩමක්. මොකද්ද කියලා දන්නවද? නෑනේ. හරි බලමු. යම් කිසි කෙනෙක්ට යම් දෙයක් තියෙනවා කියන්න අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා අද ඉගෙන ගමු. හරි. ඇයට පොතක් තියෙනවා. She has a book. හැබැයි මතක තියාගන්න සිංගියුලර් නම් භාවිතා කරන්නේ has, plural නම් භාවිතා කරන්නේ have. I, we, you, they have, she, it, he. Mother, father, singular nouns with has. අම්මට දිග කොණ්ඩයක් තියෙනවා. Mother has a long hair. Mother has a long hair. ඒගොල්ලන්ට ලස්සන ගෙයක් තියෙනවා. They have a beautiful house. කොහොමද කියන්නේ? They have a beautiful house.